ආයුබෝවන් සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් වෙනද වගේම ඔයගොල්ලන්ට මේ වෛද්‍ය විද්‍යාත්මකව ඉතාම වැදගත් පුංචි වීඩියෝ එකක් කරන්න තමයි හිතුවේ. බොහෝ වෙලාවට ට්‍රිප් එකක් යන එහෙම නැත්නම් විනෝද චාරිකාවක් යනකොට සමහර විට ලංකාව ඇතුලේ දවස් කිහිපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරට සවාරියක් යනකොට එහෙමත් නැත්නම් පිටරටක රස්සාවට යනකොට ඉගෙන ගන්න යනකොට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මොනවාද අපේ බෑග් එකේ අරන් යන්න ඕනේ බෙහෙත් වර්ග. එහෙම නැත්නම් මොනවාද අපේ බෑග් එකේ එහෙම නැත්නම් අපි ගාව තියෙන්න ඕනේ ඖෂධ වර්ග කියලා බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් ඔළුවට එන ගැටලුවක්. ඉතින් මේ වගේ වෙලාවක බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා තමන් බෙහෙත් ගන්න වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා මොනවාද අපි ගෙනියන්න ඕනේ බෙහෙත් වර්ග කියලා පොඩ්ඩක් අහගන්න. ඉතින් මම හිතුවා අද අන්න ඒ ගැන වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන්ම රට යන කෙනෙකුට එහෙම නැත්නම් රට රස්සාවකට යන කෙනෙකුට පුංචි දරුවෙක් ඉන්න පවුලකට දවස් කීපයක් ට්‍රිප් එකක් යනකොට ලංකාව ඇතුළේ උනත් වෙන්න පුළුවන් මොනවාද යා ළඟ තියෙන්න ඕනේ එහෙම නැත්නම් මොනවාද අපි අරගෙන යන්න ඕනේ බෙහෙත් වර්ග කියලා පුංචි වීඩියෝ එකක් කරන්න තමයි අද මම මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට ඔයා ට්‍රිප් එකක් යනකොට එහෙම නැත්නම් රට සවාරියක් යනකොට ඔයා ළඟ තියෙන්න ඕනේ බෙහෙත් වර්ග මොනවද කියලා WHO එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ සංවිධාන වලුත් කියලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ CDC ආයතනය වගේ ආයතන වලුත් ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ඔයා රට සවාරියක් යනවා නම් මොනවද ඔයා අරගෙන යන්න බෙහෙත් වර්ග කියලා දීලා තියෙනවා. හැබැයි ඔයා මේක කවදාකවත් තනියම කරන්න එපා. හොඳම දේ තමයි ඔයා මේ ගමනක් යන්න කලින් එහෙම නැත්නම් ට්‍රිප් එකක් යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඔහුගේ අනුදැනුම ඇතුව තමයි මේ බෙහෙත් අරගෙන යන්න ඕනේ. ඊළඟ වැදගත් කාරණාව තමයි සමහර රටවල් වලට යනකොට සමහර බෙහෙත් අපිට ගෙනියන්න බෑ. ඒවයි රෙගියුලේෂන්ස් වෙනස්. ඒ නිසා ඒ ගැනත් හොඳට දැනුවත්ව තමයි යන්න ඕනේ. නැත්නම් මොකද ඔයා රට සවාරියකට යනවා නම් එහෙම නැත්නම් රට රස්සාවකට යනවා නම් ඉගෙන ගන්න යනවා නම් සමහර විට ඔයා ඒ රටේ තහනම් බෙහෙතක් අරන් ගියොත් එහෙම ඔයා අමාරු වෙටෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔයා යන්න කලින් හොඳට දැනගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාගේ පවුලේ කුඩා දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට හදිසියකදී අවශ්‍ය කරන බෙහෙත් වර්ග අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අරගෙන යන්න බෙහෙත් වලින් පළවෙනි තැන හම්බ වෙන්නේ පැරසිටමෝල් වලට. පැරසිටමෝල් වලින් පුළුවන් ඔයාගේ උණ අඩු කරන්න. ඒ වගේම ඔයාට යම්කිසි වේදනාවක් ඇති වුණොත් ඒකත් අඩු කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම කුඩා දරුවන්ට පැරසිටමෝල් දෙනකොට හරි මාත්‍රාව ඔයා දැනගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි ඉබුප්‍රොෆන් කාණ්ඩයට අයිති බෙහෙත් වර්ගත් ඔයාට වේදනානාශක විදිහට අරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට බ්‍රූෆන් වගේ බෙහෙත් තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ. හැබැයි මේ කාණ්ඩේ බෙහෙත් භාවිතා කරද්දී පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට දැඩි හිසේ වේදනාවක්, දැඩි දත් කැක්කුමක් වගේ දෙයකදී මේක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කනේ වේදනාවකදී මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයාට සමහර විට තියෙන උණ එහෙම නැත්නම් ඩෙන්ගු රෝගයේ ලක්ෂණ නම් මේ බෙහෙත කිසිම විටකත් භාවිතා කරන්න එපා. ඒ නිසා මේ බෙහෙත පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව තමයි මේ බෙහෙත අරගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් ගියාම එහෙම නැත්නම් රට සවාරියක් ගියාම අපිට ඇති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි නොදන්න එහෙම නැත්නම් අපිට නුහුරු කෑම කෑවට පස්සේ අපේ බඩ අවුල් වෙන්න පුළුවන්. සමහර අයට ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්, බඩේ අජීර්ණ තත්ත්ව ඇති වෙන්න පුළුවන්, ආහාර ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඉතින් වමනේ බඩේලිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකට අපිට වෛද්‍යවරයෙක් හොය ඉන්න බෑ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම වගේ ගමන් මල්ලේ මෙන්න මේ වගේ බඩ අවුල් වුණාම ගන්න පුළුවන් බෙහෙත් වර්ග කීපයක් අරගෙන යන්න ඕනේ. මේ වගේ බඩේ අවුලක් හැදුනහම එහෙම නැත්නම් වමනේ පාචනය වගේ දෙයක් ගියාම ඔයාගේ බෑග් එකේ තියෙන්න ඕන දෙයක් තමයි ජීවනී කියන්නේ. ජීවනී පැකට් එකක් දෙකක් තිබුණාට කමක් නැහැ. මොකද මේ වගේ අවස්ථාවකදී ඔයා එහෙම නැත්නම් ඔයාගේ කුඩා දරුවා විජලණය වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් ආරක්ෂා වෙන්න ඔයා අනිවාර්යයෙන්ම ජීවනී පැකට් එකක් දෙකක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට වමන යනකොට භාවිතා කරන්න පුළුවන් ඩොම්පෙරිඩෝන් ඔන්ඩෙස්ටරෝන් කියන බෙහෙත් වර්ග අරගෙන ගියාට කමක් නැහැ. හැබැයි කුඩා දරුවෙකුට දෙනකොට මේකේ මාත්‍රාව ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිතරම ગેස්ට්‍රයිටිස් හැදෙන අයට ඔමිප්‍රසෝල්, ෆැමොටඩින් වගේ බෙහෙතක් දාගෙන යන්න අමතක කරන්න එපා. රට යන බොහෝ දෙනෙක් නිතරම අහන දෙයක් තමයි ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ගෙනිච්චට කමක් නැද්ද කියලා. හැබැයි මේකෙදි තියෙන තත්ත්වය තමයි සමහර රටවල් වලට ඔයාලට ඇන්ටිබයොටික්ස් ගෙනියන්න බෑ. ඒ නිසා ඔයා යන රට අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හරියටම දැනගන්න ඕනේ ඔයා යන රටේදී මේ ඇන්ටිබයොටික්ස් භාවිතා කරන්න පුළුවන්ද බැරිද කියලා. මොකද බොහෝ රටවල් වල අපේ රටේ වගේ නෙමෙයි ඇන්ටිබයොටික්ස් භාවිතා කිරීම ඉතාම අවමයි. අපේ රටේ වගේ ආවට ගියාට හිතුමතේට ඇන්ටිබයොටික්ස් භාවිතා කරන්න ඒ රටවල් වල නීතියෙන් තහනම්. ඒ නිසා ඇන්ටිබයොටික් එකක් ඔයාලට අරන් යන්න ඕන නම් ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ රටේ නීතිය දැනගෙන තමයි අරගෙන යන්න ඕනේ. මේ විදිහට ඔයාලට අරගෙන යන්න පුළුවන් ඇන්ටිබයොටික්ස් කීපයක් තියෙනවා. ඇසිත්‍රොමයිසින්, සිප්‍රොෆ්ලොක්සිලින්, ඇමොක්සිලින් වගේ දේවල් ඔයාලට අරගෙන යන්න පුළුවන්. හැබැයි මේවා ගෙනහිල්ලා පාවිච්චි කරන්නේ මොනවටද කියලා ඔයා යන්න කලින් ඔයාගේ වෛද්‍යවරගෙන් අහලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි පුංචි කැපීමක් සීරීමක් වුණාම ඔයාලට ගන්න පුළුවන් ක්‍රීම් එකක් විදිහට ඇන්ටිබයොටික් ක්‍රීම් එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට බෙටඩින් ක්‍රීම් එක, ෆියුචඩි ක්‍රීම් එක වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.
අපි මේ රට ඇතුලේ ඇවිදින්න ගියත් එහෙම නැත්නම් පිට රටක ඇවිදින්න ගියත් අපිට ඇති වෙන්න පුළුවන් තව සංකූලතාවයක් තමයි ඇලර්ජිස්. එහෙම නැත්නම් ආසාත්මිකතා කියන්නේ. සමහර විට මේ ආසාත්මිකතා කෑමකට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දූවිලි වලට ඇති වෙන්න පුළුවන්. එක එක දේවල් අල්ලලා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ඇති වෙන වෙලාව අපිට හරියටම කියන්න බෑ. මේ නිසා ඔයාගේ බෑග් එකේ මේ වගේ ඇලර්ජි එකක් ඇති වුනහම ගන්න පුළුවන් බෙහෙතක් ගෙනියන්න අමතක කරන්න එපා. උදාහරණ විදිහට සෙට්‍රිසින්, ලොරටිඩින්, පිරිටන් වගේ දේවල් ගෙනියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි බබාලට ඒවා දෙනකොට දෙන්න ඕනේ මාත්‍රාව ගැන ඔයා කලින්ම දැනගෙන යන්න ඕනේ. ඊට අමතරව නිතර නිතර ඇලර්ජිස් හැදෙන අයට ස්ටිරොයිඩ් කාණ්ඩේ බෙහෙතක් විදිහට ප්‍රෙඩ්නිසෝලෝන් ප්‍රතිකීපයක් අරගෙන ගියාට කමක් නැහැ. අනිත් කාරණාව තමයි ඔයාට ඇදුම රෝගය හැදෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සල්බිටමෝල් ප්‍රතිකීපයක් අරගෙන යන්න. ඒ වගේම තමයි ප්‍රෙඩ්නිසෝලෝන් ප්‍රතිකීපකුත් අරගෙන යන්න. ඔයා ගන්න ඉන්හෙලර්ස් ටික අනිවාර්යයෙන්ම මතක් කරලා අරගෙන යන්න. පුංචි තුවාලයක් ඇති වුනම බෙහෙත් ටිකක් දාගන්න. අර මම මුලින් කියපු ක්‍රීම් වලට අමතරව බැන්ඩේජ් ටිකක්, ප්ලාස්ටර් ටිකක්, ගෝස් ටිකක් වගේ අරන් ගියාට කමක් නැහැ. ඒ වගේම පුංචි පිලිසීමක් ඇති වුනහම ඒ තුවාලෙ මත ගාන ක්‍රීම් එකක් අරගෙන යන්න. මේ ක්‍රීම් වර්ග අපි හඳුන්වනවා සිල්ල සල්ෆර් ඩයසින් ක්‍රීම් කියලා. මේක ඔයාලට ෆාමසියෙන් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රීම් එකක් ඔයාගේ බෑග් එකට දාගෙන යන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් බස් එකේ දුර ගමනක් යනකොට එහෙම නැත්නම් ප්ලේන් එකේ යනකොට ඔයාලට මෝෂන් සික්නස් කියන රෝගය ඇති වෙන්න පුළුවන්. මේකේදී ඇති වෙන රෝග ලක්ෂණ තමයි වමනේ, කැරකිවිල් වගේ රෝග ලක්ෂණ. මේ වගේ වෙලාවකදී ඔයාලට භාවිතා කරන්න ප්‍රෝමතිසින් කාණ්ඩේ බෙහෙතක් ඔයාලට අරගෙන යන්න පුළුවන්. ඒ ගැන ඔයා අනිවාර්යයෙන්ම වගේ වෛද්‍යවරයා කෙනෙක් අහලා නියමිත මාත්‍රාව අනුව නියමිත බෙහෙත අරගෙන යන්න පුළුවන්. ඔබ හරි ඔබේ දරුවෙකු හරි මොනවා හරි දෙයකට දැනටමත් බෙහෙත් බොනවා නම් ඒ බෙහෙත් අනිවාර්යයෙන්ම ගෙනියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඒ බෙහෙත් නිර්දේශ කරපු බෙහෙත් තුණ්ඩුව අමතක කරන්නේ නැතුව දාගෙන යන්න. ඊට අමතරව ඒ බෙහෙත් ගෙනියනකොට ඒ බෙහෙත් වල තියෙන නම හොඳට පේන විදිහට ඒ පැකේජ් එක පිටින්ම අරගෙන යන්න අමතක කරන්න එපා. සමහර විට ඔයාලට නිදන්ගත රෝගයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දියවැඩියාව, අදිරුදර පීඩනය, කොලෙස්ටරෝල් වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඇදුම රෝගෙට බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. ඒ බෙහෙත් ටික අනිවාර්යයෙන්ම දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ බෙහෙත් ඔයාගේ අතේ දුරෙන් එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන බෑග් එකේ තියාගන්න. මොකද හදිස්සියක් වුණාම අපිට මේ බෙහෙත් හොය ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගමනක් යද්දී පුංචි දරුවෙක් ඉන්නවා නම් උණ කටුවක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මේ පුංචි වීඩියෝ එකෙන් ඔයා ගමනක් යද්දී එහෙම නැත්නම් ට්‍රිප් එකක් යද්දී රට යද්දී ඔයාගේ බෑග් එකේ තියෙන්න ඕනේ බෙහෙත් වර්ග මොනවද කියලා පුංචි අවබෝධයක් හම්බෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි මම නැවතත් මතක් කරනවා ඔයා රට යනවා නම් ඒ රටේ නීතිය ගැන පොඩ්ඩක් දැනගෙන යන්න. මොකද ඔයාට සමහර බෙහෙත් ඒ රටේ නීතිය අනුව ගෙනියන්න බෑ. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.